ඔයාලා හැමෝම දන්නවනේ උමාරියා සිංහවංශයට සිදු වෙලා තියෙන දේ. අන්න ඒ දෙයට වැඩියෙන්ම hina වෙලා තියෙන්නේ ලංකාවේ ඇන්ටිලා කිව්වොත් මම නිවැරදි. 2010 වසරේ චීනයේ පැවති පැන් ඒෂියා මියුසික් ෆෙස්ටිවල් තරඟාවලියෙන්ද 2011 වසරේ යුක්‍රේනයේ පැවති ක්‍රිමේයා මියුසික් ෆෙස්ට් තරඟාවලිය සහ සිල්ක් රෝඩ් මියුසික් ෆෙස්ටිවල් වැනි ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සංගීත උළෙලවල් නියෝජනය කරමින් සම්මාන රැසක් දිනාගෙන ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තර තලයේ ඉහළින්ම ඔසවා තැබූ වර්තමාන යුගයේ බිහි වූ විශිෂ්ට ගායිකාවක් වන උමාරියා සිංහවංශ මේ දිනවල ලංකාවේ ප්‍රසිද්ධම කාන්තාව බව මා කීවොත් ඔබ එය පිළිගනීවි. ඒ ඇයගේ දක්ෂතාවය නිසාවත් අලුතින් එළි දැක් වූ ගීතයක් නිසාවත් නොවේ. සංගීත සංදර්ශන වේදිකාවක් මතදී සිදු වූ නොසිතූ ඇබැද්දියක් නිසාවෙන්. සජීවී ගායනයක් අතරතුර සිදු වූ ඇඳුම වෙනස්වීමේ අහම්බයක් මුල් කරගනිමින් සමාජ මාධ්‍ය හරහා ඇයට එල්ලවන සයිබර් ප්‍රහාර සහ මඩ ප්‍රචාර සමස්ත සමාජයේම පටු මානසිකත්වයේ හොඳින් පසක් කර දෙන්නා වූ වර්තමාන යුගයේ බිහි වූ නෑම සාමාන්‍ය ගායිකාවක් වන උමාරියා සිංහවංශ මේ දිනවල ලංකාවේ ප්‍රසිද්ධ සිදුවීමකට මුහුණ දීමට සිදුවීම අතිශය සාමාන්‍ය දෙයක්. ඒ ඇයගේ දක්ෂතාවය නිසාවත් තාරකාවන්ට පවා මෙවැනි දේවල්ට මුහුණ දීමට සිදුව තිබෙනවා. සංදර්ශන වේදිකාවක් මතදී මෙවැනි සිදුවීම් නොසිතූ ඇබැද්දියක් නිසාවෙන් වැරදීම් හෝ සජීවී ගායනයක් අතරතුර සිදු ඇඳුම වෙනස්වීමේ කර දැමීමට තරම් පරිණත වූ සමාජ මාධ්‍ය හරහා ඇයට සම්පූර්ණ සයිබර් ප්‍රහාර සහ මඩ ප්‍රචාරයට සමස්ත සමාජයේම පටු මානසිකත්වයේ පුද්ගලයාගේ ආත්ම ගෞරවය විනාශ වන දෙයකට හෝ ඕනෑම සාමාන්‍ය මිනිසෙකුට වේදිකාවක් යක පුදුන්‍යයි කියා ගන්නා ස්ථානයක සදාචාරාත්මක සමාජයක ලක්ෂණයක් විය හැකිද? දීමට සිදුවීම අතිශය සාමාන්‍ය දෙයක්. ගොඩක්ම hina වෙලා තියෙන්නේ ජාත්‍යන්තර තාරකාවන්ට පවා මෙවැනි දේවල්ට මුහුණ දීමට සිදුව තිබෙනවා. එකගේ දශක ගණනාවක කැපවීම සහ රටට අත්කර දුන් කීර්තිය තත්පර කිහිපයක ඇඳුම් දෝෂ ලෙස බලන්නට උත්සාහ කර දැමීමට තරම් කනගාටුදායකයි. අපේ රටේ සිදුවන නොසලකිල්ල හෝ සම්භෝගයෙන් තවත් කෙනෙකුගේ ඇඳුම් ආස්වාදය කරගැනීම වෙලයට මනුෂ්‍යත්වය සහ සදාචාරාව පෙරදරි කරගත් ලක්ෂණයක් විය හැකි ප්‍රේක්ෂක සංස්කෘතියක් ගොඩනැගීම වර්තමාන සමාජයට දෙහිමින් අත්‍යවශ්‍යව පවතී. කාන්තාවන් බව කෙනෙකුට කරදරයක් දුන් වෙලාවකදී කලාකාරණීක දෙයක් දශක ගණනාවක කැපවීම සහ රටට අඩුම ගානේ කීර්තිය කිසිවක් නොපැර කිහිපය තරමට පරිණත වෙන බලන්නට උත්සාහ කිරීම